සියල්ලට පෙර සියල්ලට පෙර වරංගත යුතු ඒ මේමයි. ඕම් ගුරුවරං ගුරුපත්‍ර කාලී වරං දුරවරං දුරපත්‍ර කාලී වරං අසුරවරං අසුරපත්‍ර කාලී වරං නාගවරං නාගපත්‍ර කාලී වරං දේවවරං දේවපත්‍ර කාලී වරං කෛලාසවරං කෛලාස පත්‍ර කාලී වරං උදරණ වරං යන්ත්‍රවරං මන්ත්‍රවරං තන්ත්‍රවරං විष्णुවරං ශ්‍රී නාරායණ වරං ආකාසවරං ආකාස උදයන වරං චන්ද්‍රවරං චන්ද්‍රවරං මහිලාසන වරං භූමි වරං භූමි ජල මහිකාන්තා දේවුද්ද පිණවරං ඊශ්වරවරං මහේතරං නාතේතරං කදේශවරං අසුමවරං අසුම් දෙලිවුන්දරං නවග්‍රහවරං නවග්‍රහ නවදිනවරං අනුහාරං අනුහාර කාලී වරං सरस्वती वरं सरस्वती मोहिनी वरं उद्यावरं उद्यावरं यक्षवरं यक्षिणी वरं हिमालय वरं हिमालय जलवरं पर्वत वरं पर्वत वृक्ष वरं सर्वांग वरं सर्वांग प्राण वरं इरुवरं सर्वरं बुधुरसरं बुधुरसरं सर्वलोक दीवाराधना नमस्कार नाय नमो नमः मे मंत्रेन ඉස්සරලා වරන් ගන්නට ඕන. මේ වගේ මන්ත්‍ර සමාන මන්ත්‍ර කීපයක් තියෙනවා. මොකද නව කුලයට බෙදලා තියෙන ඉඳලා ශාස්ත්‍රය. කට්ට කොමංජල්. කට්ට කොමංජල් කියන අර හොඳ කට්ට කොමංජල් එකක් ගන්න ඕන. ඒ හොඳ කට්ට කොමංජල් එක පොඩි කරලා බුලත් කුල හතක් උඩ මල් ටිකක් පුවක් මල් දාලා නාගකට හදලා තිය. අනුන් ගුරු කවුරු සාම්රාණි අතු කරලා අමු පිටරේකුත් ඔය පැත්තෙන් තියලා මේ මන්තරෙන් දුම් හදාගෙන තියාගන්න ඕන. ඊපස්සේ ඕනෑ කරන දෙයක් අපි ඉෂ්ට කරන්න ගන්නා වූ කාර්යය කිරීමට කලින් යක්ෂයෝන්ගේ ස්වභාව ධර්මයේ දිවිදීයතාවුන් වහන්සේලා ඊට වරන් ලැබෙනවා. ඊට පස්සේ තමයි අපිට එයාවක් කරන්නට හැකියාව තියෙන්නේ. ඊට පස්සේ මම දීර්ඝ ලිපියක් දාන්න බලාපොරොත්තු වෙනවා. අතන පෙළක් කෝ කීප දෙනෙක් ඉල්ලලා තිබුණා මේ එළවන කොළ වලින් දෙන්නට කියලා මතුරුනකම ලිඛිතව දාන්න ලියාපත් කරලා දාන්න. ඒක කරනවා මම ෆොටෝ ගහලා නම් දාන්න ලේසි. මොකද පිටපත් කරන්න ගියොත් අය අමාරුයි පරණ අක්ෂර අපිට අපේ සිය අත්ත මතුරුනකොට කටපාඩම් එක්ක බොහෝ මන්ත්‍ර හොඳයි. අපි බලමු ඉදිරියට විවිධ ක්‍රමවේද තියෙනවා දියුණු වීමේ ක්‍රමය. ඒ ක්‍රමය යනවා මේ ගොඩාක් YouTube වල යනවා. ඒ සත්‍යතාවයන් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ වරබරාවේ ගැබ්බෙලා තියෙනවා යන්ත්‍ර ශාස්ත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය, තන්ත්‍ර ශාස්ත්‍රය දේවල් ඔබට දෙන්නට මම බලාපොරොත්තු වෙනවා. එතකොට ඒවෙන් දිනුවටපත් වෙන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. දැන් මට ලැබිලා තියෙන ස්වභාවය තමයි යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය දැනගෙන තවත් කෙනෙකුට උගන්වන්න පුළුවන් තත්ත්වයේ හිටියත් ඒ මුදල් වලින් දිනුවා නොලැබී ඒ දේවල් කරලා අයි එහෙම කියලා අහනවා. එක්කෙනෙකුට එක දෙයක් තමයි හරියන්නේ. මේ දේවල් හරියන්න පුළුවන් නෑ. සමාන්තරව එකයි ඒක බලාපන් පස්සේ සමාන්තරව එකට තමයි කර්මානුකූලව යන්නේ. එනිසා තමන්ට හිමි දේ තමන්ට ලැබෙනවා. හැමෝම මතුරුවාට එකම මන්තරෙන් ඒක හරියන්නේ නෑ. ඒ මන්ත්‍ර ශාස්ත්‍රයේ බෙදීම් තියෙන්නේ ඒක නිසා. ඒ සියල්ලක් ගැනම කතා කරමු. හදිසියෙ මට හිතුණා ඒකට වචනයක්වත් හදාගෙන නෑ කියලා ඒකෙන් කතා කරේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.